ෆාමසි එකට වගේ හදන POS සිස්ටම් එකක් වැරදිලා හරි වැඩ කරන්නේ නැතුව ගියොත් ජීවිත හානියක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් වළක්වා ගන්න ඔයා මෙන්න මේ කාරණා තුන දැනගන්න ඕනේ POS සිස්ටම් එකක් බයි කරන්න යනවා නම්. පළවෙනි එක තමයි මේක හදලා තියෙන ටෙක්නොලොජි එක. හිතන්න වැරදිලා හරි මේක හැක් වෙලා හරි රැන්සම් වෑර් එකක් හරි යන්න පුළුවන් කමක් ආවොත් මෙහෙම වුණොත් ඔයාට ඔයාගේ ඩේටා වලට කෙලින්ම බුදු සරණ. ඉතින් ඔයා බයි කරන සිස්ටම් එක ඩෙවලොපර්ස්ලාගෙන් අහන්න ඕනේ මොන වගේ ටෙක්නොලොජි එකක්ද පාවිච්චි කරන්න කියලා. මොකද පරණ PHP වගේ ටෙක්නොලොජිස් පාවිච්චි කරනවා නම් චුට්ටක් පස්සට වෙන්න ඕනේ. මොකද දැන් ගොඩාක් අලුත් ටෙක්නොලොජිස් තියෙනවා ටෙක් ස්ටැක් එක්ක ආපු. ඉතින් දෙවෙනි එක තමයි මේකට පාවිච්චි කරන ක්ලවුඩ් සර්විසස්. එහෙම නැත්නම් ඩේටාබේස්. ඒක ලෝකල් වැඩ කරනවා නම් මේවා සෑහෙන හොඳ වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේවා ක්ලවුඩ් එකේ සේව් වෙනවා නම් අවශ්‍ය වෙලාවට ඒක ගන්න පුළුවන් වෙන්න ඕනේ. වගේම මේ ඩේටා නැති වෙන්න නදුව තියන්නත් ඕනේ කරප්ට් නොවි. ඉතින් ඒකට මේ පොඩි ඩිජිටල් ලෝෂන් වගේ කෑලි දාලා හදනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. මොකද ඔයා හරිනම් පාවිච්චි කරන්න ඕනේ GCP එහෙම නැත්නම් Azure වගේ හොඳ platforms. ඊට පස්සේ most important සහ තුන්වෙනි එක තමයි ඔයාට හම්බෙන after care එක. ඒ කියන්නේ සිස්ටම් එක දීලා ඉවරුනාන් පස්සේ ඔයගොල්ලෝගේ සිස්ටම් එක කොයි විදිහට නොනවත්වාම චෙක් කරන්නේ නැත්නම් මොකද අපි කොහොමද දන්නවා කිසිම සිස්ටම් එකක් 100% perfect නෑ. මේ වගේ බග්ස් තියෙනවා. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි කොයි වෙලෙත් ඔයාගේ සිස්ටම් එක ගැන ඇහැ ගහගෙන ඉන්න එක. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් රියල් ටයිම් ඕගොල්ලන්ට සොලියුෂන් එකක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ POS සිස්ටම් ඩෙවලොපර්ට. ඉතින් ඔයාටත් මේකේ වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මෙතන පේන නම්බර් එකට කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ නම කුමාර් ජයරංග.